අයිබෝවන් අනු එම්මා චැනල් එකට ඔයාලා වදත් ආදරෙන් පිළිගන්නවා. අද මම හදන්නේ කොස්සට මාළුවක්. ඉතින් හරිම ලේසියෙන් ගොඩක් රසට මේ කොස්සට කරිය හදාගන්න විදිහ මම අද ඔයාලට කියලා දෙනවා. එන්නකො මාත් එක්ක වීඩියෝ එකට. මම මුලින්ම කොස්සට ටික හොඳට තම්බලා අරගත්තා. කොස්සට ටික තැඹුණාට පස්සේ මෙන්න මේ විදිහට අතින් පොඩ්ඩක් පොඩි කරලා වගේ අරගන්නවා. අර ගොඩාක්ම පොඩි කරන්න අවශ්‍ය නැහැ. මේ ඔයාලට පේනවා මෙන්න මේ ප්‍රමාණයට පොඩි කරාම ඇති. මේ විදිහට පොඩි කරගත්තාම කොස්සට වලට හොඳට පහේ ටික උරා ගන්නවා. එතකොට කොස්සට කරිය හරිම රසවත්ව හදාගන්න පුළුවන්. දැන් මම මැටි භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් එකතු කරනවා. තෙල් ටික රත් වුණාට පස්සේ සුදු ලුණු බික් 4ක් වගේ මම තලලා තෙලට එකතු කරගන්නවා. දැන් ලුණු ටිකකුත් කපලා එකතු කරගන්නවා. මේ ටික පොඩ්ඩක් කලවම් කරලා උළු හාල් තේ හැඳි භාගයක් වගේ මම එකතු කරගන්නවා. දැන් කරපිංච ටිකකුත් තෙලට එකතු කරගන්නවා. රම්පි කොලයකුත් තෙලට එකතු කරගන්නවා. මේ පහේ වර්ග ටික හොඳ ටික වෙලාවක් බැද ගන්නවා. දැන් රත් වූ තෙලට මිරිස් කුඩු තේ හැඳි දෙකක් මම එකතු කරගන්නවා. තෙලේ පොඩ්ඩක් බැද ගන්නවා. අර රන්වන් පාට වගේ වෙනකන්. එතකොට අපේ කරි එකට හොඳ පාටක් කරගන්න පුළුවන්. ඊළඟට ගෙදර හදාගත්ත මස් කරි 3-5කින් තේ හැඳි දෙකක් මම එකතු කරලා බැද ගන්නවා. දැන් තලාගත්ත කොස්සට ටික මේ මිශ්‍රණයට එකතු කරලා හොඳට මිශ්‍ර කරගන්නවා. දැන් කහ කුඩු ස්වල්පයක් එකතු කරගන්නවා. පොල් මිටි කිරි ටික එකතු කරගන්නවා. දැන් හොඳට කලවම් කරගන්නවා. ඉතින් මගේ channel එකේ වීඩියෝ බලන්නේ තාමත් ඔයාලා subscribe නොකර නම් subscribe කරලා මට උදව්වක් දෙන්න කියලා ආදරණීය ඉල්ලීමක් කරනවා. ඔයාලා දාන like එක, comment එක මට ගොඩාක් වටිනවා. like කරන්න, comment කරන්න, තව කෙනෙකුට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. දැන් රස අණු ලුණු එකතු කරගන්නවා. දැන් ගොරක කෑල්ලකුත් මේ වෙලාවෙදි එකතු කරගන්නවා. ඉතින් කොස්සට තැඹිලානේ තියෙන්නේ. ඒ නිසා අර කොස්සට තැඹෙනකන් උයා ගන්න ඕනේ නැහැ. කිරි ටික උතුරනකන් උයා ගත්තාම ඇති. දැන් කොස්සට කරිය හදලා ඉවරයි. ඉතින් මේ කරිය හරිම රසවත්, ඒ වගේම හරිම ගුණවත්. ඉතින් තවත් රසවත් රෙසිපි එකකින් හමු වෙනකන් ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න.